ඔබේ හඬ අපට කියන්නට, අපේ හඬ ලොවට කියන්නට. දුර්ලභ මිනිසෙකු සොයා ආ ගමනට සමාරම්භය වුණේ. ඔබේ හඬ අපට කියන්නට, අපේ හඬ ලොවට කියන්නට. මිනිසුන් අතරට යන ගමනේ කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන මම කවීශ්වර ප්‍රේෂත්‍රිය. ලස්සන දවසක ලස්සන මිනිසෙකු ලස්සන සිතුවම් හදරැදි මිනිසෙකු දුර්ලභ මිනිසෙකු සොයා ආ ගමනක සමාරම්භය වුණේ. අයිබෝන් ලස්සන මිනිසෙකු දුර්ලභ මිනිසෙකු සොයා ගමනක් කියලා මම ආරම්භයක් ගත්තේ අපේ ඉතිහාසය අපේ සිංහලය රැඳිලා තියෙන්නේ මෙවැනි නිර්මාණ කෙරේ. ඒ අද ඒ වගේ නිර්මාණ අපේ අතරින් වෙන් වෙලා ගිහිලා තියෙනවා, ඈත් වෙලා තියෙනවා. ඒ වගේ නිර්මාණකරුවෙක්ව අද අපිට හම්බුණා. මම හිතන්නේ මිලියනකට එක පුද්ගලෙක් මෙවැනි ඉඳී කියලා. මම ඉස්සරම අපි ඔබේ නම පොඩ්ඩක් සඳහන් කරන්න. සුසන්ත සිල්වා. මම අපිට කියන්නේ මේ සංස්කෘතිය කොහොමද මේ කලාව වලට පරම්පරාවෙන් හම්බුනේ දෙයක් නැත්නම් ඔබ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගත්තේ දෙයක්ද? මේකට කොච්චර කාලයක් තිස්සේ ඔබ මේ කාර්යතරේ යෙදෙනවද? මේක මම ඉගෙන ගත්තේ හොරණ බටුවිට කියනවා. හොරණ බටුවිට. ඒතර මේ මහමගේ මේ උපන්කම නෙමෙයිද? නෑ මගේ උපන්කම රත්මලා. රත්මලා. මම හැදුනේ වැඩිනේ හොරණ බටුවිට. එහෙන් තමයි මේක කරන්නේ. මේ කලාවට කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 35ක් තිස්සේ කරන්නේ. මේක නිර්මාණය කියන්නේ ඒකයි අපූර්ව මිනිසෙකු නම් දුර්ලභ මිනිසෙකු කියලා සඳහන් කරුවේ. මේ අද අපිට දැකගන්න නොලැබෙන දුර්ලභ දර්ශනයක්. මොකද මේ වගේ අපි මැටියෙන් සාමාන්‍ය නිර්මාණයක් කරනවා නම් අපිට නිර්මාණය වැරදුනොත් අපිට පුළුවන් ඒක අඹලා නැවත වෙන දෙයක් නිර්මාණයක් කරන්න. දැන් මේක මෙතුමායිස මේ මවාගත්තේ සිතුවම ඒ හදරැදි සිතුවම තනි පිහිටුලකින් ඒක ඉතින් හිරිවැටෙන කතාවක් කිව්වේ ඒකයි මේ තනි මේ වගේ නිර්මාණයක් අවසානයක් වෙනකන් නිර්මාණයක් කිරීම ඒකයි ඒකේ දුර්ලභවම. මම මේ මොකද මේ දීජාතිය වල කඳුළු. ඒතර මේකේ පොඩ්ඩක් මේ අමුද්‍රව්‍ය වලට ලබා ගැනීම කොහොමද දුෂ්කරතාවයක් කියලා තියෙනවද? දුෂ්කර. දැන් දුෂ්කර. ඒ සාමාන්‍ය මම මේක මේ දැන් නිර්මාණයේ අවසන් වෙලා එද්දී සාමාන්‍ය කොච්චර මිලක් වගේ වෙනවද මේක? 2000. ලෝකල් ප්‍රයිස් එක 2000. ඒතර මේක අපනයනය කරන එමුනාරේ මේ කාර්යය යදවනවද නැත්නම් ඔබ මේ ලෝකල් වේලුකල් ෂොප් තියෙනවා. ෂොප් වලට යනවා. එතකොට මම මේ සාමාන්‍ය මේ වගේ හැඩතල කීයක් විතර කපනවද? 100ක් විතර කරනවා මේකද? ඒ කියන්නේ හැඩතල 100ක් විතර කරන එක. මේ වගේ අවසන් කරන එකක් තියෙනවා. මේක තමයි. මේ තියෙන අවසන් කරනවා නේ. දැන් මේක අවසන් නැතිනේ තියෙන්නේ. මේක වෙනද වලට හඳුන්වා දෙන්න පුළුවන්. සුසල් මහත්තයා දැන් මේ නිර්මාණ වලට ඔයාලට අතහිත දෙන්නේ කවුද? මේ කරගෙන යන්න මේ පවුලයි තමයි. මේ පවුල. යමුව. යමුව ජීවත් කරන් තමයි ඔය මේ තරම් භයානක පිහිටුඩකින් මේ වගේ නිර්මාණයක් කරන්නේ. මේ තියෙන මේ වගේ අවසන් කරන නිර්මාණ රාක්ෂයක් තව තියෙනවා කිහිපයක් මෙතන පෙන්වන්න ඉන්නවාදී. තව තියෙනවා තුමාගේ අපි ෂෝරූම් එක බලමු තව ටිකකින්. මේවට රාජ්‍ය සම්මාන මොනවා හරි හම්බෙච්චා තියෙනවද? මෙතන නෑ අතන ෂෝරූම් එකේ නේද? අපි ටිකත් පෙන්වන්න ලෑස්ති. ඒතර මම මේක මේ වක්‍රාකාරණික හැදිලා තියෙන මේක නිර්මාණي හැටිද නැත්නම් මේක මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 20. දැන් අපි මේක වෙනද පුලක් බලන්න දෙපෙයි. කඩවල වලට දානකොට අපි දාන්නේ මේක ඊළඟ ක්‍රමයක්. මේකේ තියෙනවා අඟල් 15 දී. මේ 20. ඊට පස්සේ තියෙනවා 24. ඊට පස්සේ 30. ඉන්නේ දෙකේ වැඩි කපන්නේ නැහැ. හරි ඒ 30කට තමයි කපන්නේ නේ? ඔව් ඒකේ අඟල් 24ට මේක වැඩි කරනවා. ඊ කියන්නේ එකක් වෙන්නේ අපි මේ මට්ටමනේ අපි ගන්න. ඔව්. ඒක අපි දන්නවා. ඔය දෙක කියන්නේ. එහෙම තමයි මේ ඉස්පා. ඒතර මේ හැම නිර්මාණය කරන එක යම්කිසි පරිමාවක් තියෙනවා. නැත්තම් බෑ මොකද දන්නවද? දැන් මේක ඊන් උනත් බෑ. ඔව්. ඒක වැඩි මහත් උනත් බෑ. අපිටයි බලපාන්න. මම විතර මේ වලට මේ මොකක් හරි හඳුන්වන නම් මොනවා හරි තියෙනවද? නම් ඔව් මේමයි දැන් මේ මුන්න තියෙනවා. ඔව් මේ මුන්න දැන් ඉන්නම් මේ මුන්න ඉස්සෙල්ලා මොනවාගේ ඩටාවක් දාලා අපි ඔව් යටි ඔව් මේක හිතුවා මේ වගේ කොහොමද වෙනසක් වෙනවා. වෙනසක් තියෙනවා.
මට මේකට වැඩි වෙලා යනවා නේද? මේකට යන කාලය දෙක තමයි අපි මිල නියම කරන්නේ. දැන් මේකයි අපි කියන්නේ අර හරියට වැඩ කරන්න ඕන කියන්නේ දැන් අපි මේක අරගෙන පැයක් වැඩ කරලා වෙන දෙයක් කරලා ඕනම දවස් 3ක් කරලා මේක දවස් 3කින් ඉවර කරයි ඒ දවස් 3 එක දවසකට පඩියක් වැටෙනවා. අන්න ඒක තමයි මම ප්‍රශ්නේ. මොකද මේ ඔබතුමා දැන් මේ වගේ නිර්මාණයක් කරන්න යන කාලෙත් එක්කලා බලද්දී මම අත්‍තරම වෙන කුලිය ජොබ්යක් කරුවත් ඊට වඩා හොඳයි කියනවා. ඔබතුමා මේ සංස්කෘතිය මේ කලාව අත්මහැර මේක රැකගෙන යන එකයි ගොඩක්ම විශේෂත්වය. මම උදේ 7:00 වෙනකොට මම වැඩ පටන් ගන්නවා. මිනිස්සු ඉතින් යන්නේ 7:00 මගේ නෑ 7:00 වැඩ 9ට විතර පණ 10ට තීක ළඟට එනවා මාළේ කියන්නේ කණුදානේ නම් වෙනවා දැන් 10ට විතර තීරුවල් ආයි වැඩ 3ට තීක හම්බ වෙනවා අමාරුගේ අතින් අර මහන්සියක තරම තමයි ප්‍රතිඵලයක් තියෙන්නේ. මම 6 විතර වෙනකම් වැඩ අදි මේ දවස් තිබෙනවා මම මේ ටික ඉවර කරගන්න ඕනේ දැන් 9 10 මට මේ අමාරුත් කියන්නේ පටියක් විතර මම කවුරුයි දෙන්නේ පාට වලින් දාන්න පැයින් දාන්න දෙයි මේ වයිස් තමයි සම්පූර්ණම තමයි මස්තිනා ඉන්නවා මස්තිනා තමයි මේක මම මස්තිනාට මොනවද පවුලක් නැද්ද මේ කියන්නේ දෙවි දැන් මම දැන් මේ කලාව මෙතනින් එහාට කොහොමද රැකගෙන යන්නේ මේක ඉන්නේ ඉස්සරහට තව මම ඉන්නේ කුන්නේ අවුරුදු 50ක් වෙනකොට නම් මේක ඉවරයි පොතකින් හරි පත්තරකින් හරි මේක තමයි ඉන්නේ තියෙන අභාග්‍ය මේ සංස්කෘතිය මෙතනින් එහාට රඳවාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබතුමා කොහොමද මේ සමාජයට දෙන පණිවිඩයක් හැටියට මොකද්ද මේක ඔබතුමාට පුළුවන් හැකියාවක් තියෙනවද මේක තවත් කෙනෙකුට මේ ශිල්පය ලබා දෙන්න පුළුවන් ඉන්නේ නැහැ එන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ මේක බලෙන් දෙන්න බෑ ඩාලෙන් දෙන්න බලෙන් දුන්නත් වැඩකුත් නැහැ නේ කැමැත්තෙන් තමගේ අනික නිර්මාණශීලී හැකියාවක් පොඩක් තියෙනවා නේ කාලයේ වැඩිතන පසුපසින් දිව යන්න අවලාද අවමාන අභියසදි නොසැලෙන්න පසුපසෙන් සිටින්නම් සිවනැල්ලක්සේ එයයි මෑගේ ප්‍රාර්ථනය ආයුබෝවන් නන්දේ නන්ද දැන් කොච්චර කලින්ද මේ පේන්ට් කරන්න පටන් ගන්නේ අවුරුදු 30 විතර. ඒ කියන්නේ මාමා මේ කැටයම් පටන් ගන්න කලින් ඉඳන් නන්ද පේන්ට් වැඩ කරනවා. එන වෙන ආයතනයකද කැටයම් කරනවා. එතකොට දැන් නන්දා හිතලමද මේ පාට කරන්න නැත්තම් මාමා කියන විදිහට නැත්තම් මේක පුරු වෙලා දැන් මට පුරුයි වෙන්න වුණාට එයා කියන විදිහට කරනවා මට මේ එහෙම තමයි. දෙන්නම තගල වෙන විදිහට කරගන්න. එතකොට දැන් මාමට සම්මාන ගොඩක් හම්බෙලා තියෙනවා. 2014 විතර ඒතකොට ස්වර්ණවන්න ලස්සන වැඩක් කරලා තියෙනවා. ස්වර්ණවන්න කියලා මාමගේ දැන් මේ වගේ සම්මානයක් මාමා ගන්නකොට මාමා කරපු වැඩේ නැන්ද පාට කරලා ඒතකොට නැන්දට කොහොමද දැනෙන්නේ? මට තියෙන සතුටේ. සතුටේ කියන්නේ මාමාගේ නමින් මාමා මෙහෙම සම්මානයක් ගන්නකොට කියන්නේ ලෝකෙට නොපෙනුනාට පිටිපස්සෙන් හයියක් වෙලා ඉඳගෙන ඒ හැමදේම කරලා නම මාමාගේ වුණාට මේකේ අයිතිය නැත්තටත් තියෙනවා. එතකොට හරි සතුටුයි. මෙතුමා අවුරුදු 15ක ඉඳන් මේ වෙනකම් රාජ්‍ය සම්මාන සහ තවත් සම්මාන රැසක් අරන් තියෙනවා. රැසකින් පිදුම් ලැබලා තියෙනවා. ඒ වගේ කිහිපයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. අවසානට මෙතුමා අරන් තියෙන සහතිකය තමයි ජනාධිපති සම්මාන ජාතික හස්තකර්මාන්ත තරගය. ශිල්පාභිමානී එකෙන් ගත්ත සහතිකය. මේ තියෙන්නේ මෙතුමගේ සහතික සහ සම්මාන වලින් කොටසක් ෂෝරූම් එකේ තියලා තියෙන ස්වර්ණවර්ණ 2014 සම්මානය National Industry Excellence Awards 2023. එතකොට විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා සම්මානය. එතකොට තවත් සහතිකපත් රැසක් තියෙනවා මෙතුමගේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ එතුමගේ ෂෝරූම් එක. මේ තියෙන්නේ එතුමගේ විශේෂම වැදගත්ම නිර්මාණ වලින් කිහිපයක්. ඒ නිර්මාණ අතරින් විශේෂම වැදගත්ම තැනක් හිමි වෙන ලස්සන නිර්මාණයක් තමයි මේක 2024 ශිල්පාභිමානී පළාත් තරග වලින් සම්මාන ලැබපු නිර්මාණය.